මේ තියෙන වොෂ්රූම් එක මේකෙත් මේ මිදි ගහක් පැලයක් මේ තියෙන්නේ ඔබ අප කවුරුත් ගමන් කරන ඉතා කාර්යබහුල නගරයක් වන ගල්කිස්ස නගරය. බලන්නකෝ ගල්කිස්ස නගරයෙන් එහා මෙහා යන ඔබ මීට පෙර මෙවැනි දර්ශනයක් දැක තියෙනවද කියලා? මේ තියෙන්නේ ජයශ්‍රී මහත්තයාගේ පර්චස් 8ක අවුරුදු 40ක් තිස්සේ කරගෙන ගිය මිදි වගාව. අපි ජයශ්‍රී මහත්තයාගෙන්ම අහලා බලමුද කොහොමද මේ මිදි වගාව පටන් ගත්තේ කියලා. මම ඉස්සෙල්ලාම මිදි එක පැලයක් හිටුවේ මල්වත්තත් එක්ක. ඒ මිදි පැලෙන් තමයි දැන් අවුරුදු 40කට ඉස්සෙල්ලා මේක පටන් ගත්තේ. දැන් මේකේ වැවිලා තියෙනවා මිදි ගස් 8ක් ඔක්කොම. මිදි වැල් 8ක්. ගෙඩිත් තියෙනවා කිලෝ මං එකපාර 350 400ක් කඩනවා එක මාසෙත් මේ එකපාරට. අවුරුද්දට දෙපාරක් කඩනවා මිදි. ඉතින් මම මේක ඉස්සෙල්ලාම පටන් ගත්තේ හොබි එකට මේක වියප්තක එක පැලයයි හිටෙව්වේ මල්වත්තේ. ඒ ගහ පැල වුණා මල්වත්තේ වුණා. එතන කඩේකුත් හැදුනා. දැන් සම්පූර්ණයෙන්ම මිදි පැල 8ක් තියෙනවා. පොඩ හිටවල දැන් තව හිටවන්න නම් ඉඩ නැහැ. මුළු වහලෙම දැන් වියප්ත වෙලා මේක වැවිලා මුළු කැලයක් වගේ. සීතල තියෙනවා දවල් 12ට ආවත් හවස 4-5 වගේ තමයි අවුවක් ඇතුළට වැටෙනවා අඩුයි. මිදි තියෙනවා කිලෝ 350 400ක් මං කඩනවා එකපාරකට. ඒක මං ඊදා පොල්ට දෙනවා. ඊට පස්සේ ඉතුරු ටික ගිහිලා පිටකොටුවට දෙනවා. මම වැඩිපුරම ඉන්නේ මේ පුපුරැස්ස නගරේ තමයි. පුපුරැස්සේ තමයි මං ගෙවල් හදලා තියෙන්නේ. පුපුරැස්සේට එහෙත් මං තේ වගා කරනවා ඒව කරනවා. මේ මිදිපැල ඔය එක්ස්බිෂන් වලට ගිහින් දෙනවා. එතකොට ඔය මල් එක්ස්බිෂන් විකුණන කට්ටිය ඇවිල්ලා මෙහෙන් මිදිපැල අරන් යනවා. ඒ මිදිපැල මම 1500ට 2000ට දෙනවා. ඒ ගිනියලා ඉතුරු වෙන පැල මං ගෙනල්ලා දැම්මම තමයි මේ තනින් තන දැම්මම ඒවා මුල් ඇදලා. ගේ ඇතුලේ දාපුවා ගේ ඇතුලේ තිබ්බ පිටස්සෙනුත් මුල් ගිහිල්ලා ඒවා ලොකු ගස් බවට පත් වෙලා දැන් මුළු වත්තේ ගේ වටේ හැමතැනම මිදි ගස් ඔක්කොම 8ක් තියෙනවා. මෙතන මේ උසාවි ඉස්සරහා ජනාකීන ප්‍රදේශයක් මේක. උසාවියේ බංගලාව ඉස්සරහා මේක යට තියෙන පාමසිය තියෙනවා, රෝස් චිකන් කඩේ තියෙනවා. මේ ලංකාවේ හැමතැනටම මිදිපැල අරන් යනවා මේ. එකපාරම මිදිපැල 100ක් 50ක් වගේ බඳිනවා. මේක කළු පාට මිදි එකක්. හොඳටම රස තියෙනවා. මේ ඉදෙන්න ඕන තාම ඉදිලා නැහැ. මේ බාගෙට තමයි ඉදිලා තියෙන්නේ මේ. දැන් තියෙන්නේ රෝස පාටට හුරුවට. හැමතැනම තියෙනවා මිදි. දැන්ට උනත් කිලෝ 400ක් 500ක්යි කඩන්න පුළුවන් තත්ත්වෙට තියෙනවා මිදි. මේ මිදි හැමතැනම තියෙනවා. මේ කොළ ඇස්සේ තියෙන්නේ පේන්නේ නැහැ ඔක්කොම ගස් වල. ගෙඩි වලට කොළ වලට වැහිලා. මේ වත්තේ ඊට පස්සේ මේ උඩ තියෙනවා දෙහි ගස් තියෙනවා. නාරං ගස් තියෙනවා. මුරුංග ගස් තියෙනවා, මයෝක ගස් තියෙනවා, රාම්පේ කරපින්ට තියෙනවා. හැම එකම තියෙනවා වත්තේ අවශ්‍ය දේවල් ඔක්කොම. කාර්යදරයක් නම් මොකුත් නැහැ. ඒ කඩවල ඒගොල්ලන්ටත් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ටත් හොඳයි. ඒගොල්ලන්ට AC ඒවා වැඩිපුර යන්නේ නැහැ. මේක සීතල හින්දා රස්නියක් අල්ලන්නේ නැහැ නේ වහලට.
මේ තියෙන වොෂ්රූම් එක මේකෙත් මේ මිදිගහක් පැලයක් විකුණන්න ගිහිල්ලා ගෙනල්ලා ඉතුරු වෙච්ච පැල තිබ්බ එකක් තමයි මේ මුල් ඇදලා තියෙන්නේ. මේ ගිහිල්ලා තියෙන්නේ ඔක්කොම මුල් ඇදගෙන උඩට. ඒ වගේ මිදිගස් 8ක් තියෙනවා. අපි හිටවල මේ ගහට නම් අවුරුදු 15ක් 20ක් වගේ ඇති.